මට බොම්බ දිල්ලි රෝම යන්න ඕන නෑ මගේ කමල දාලා මම කොහෙවත් යන්නේ නෑ මට බොම්බ දිල්ලි රෝම යන්න ඕන නෑ මට බොම්බ දිල්ලි රෝම යන්න ඕන නෑ බොම්බ දිල්ලි රෝම යන්න ඕන නෑ මගේ කමල දාලා මම කොහෙවත් යන්නේ නෑ බොම්බ දිල්ලි රෝම යන්න ඕන නෑ साइप्रस में एंड हरी जय हरी आणि मग आदरें हेमती समीलනවා सी शाइन ලට නැවතත් අත්පොල්සන්න ආජත් දෙන්න. මොකද මේගොල්ලෝ ලොකු කැපකිරීමක් කරන්න මේ රට ඇතුලේ තමන්ගේ රාජකාරිය කරමින් සංගීත රසය බෙදා දෙන්න සහ ඊයේ රාත්‍රියේ දිගු පුහුණුවක් තිබුණා. ඒකටත් ඈත සිට ඇවිල්ලා ඒ කැපකිරීම අපි අගය කරන්න ඕන. අපි දැන් ගයමු. මට කියන්නකෝ මේ සාමාන්‍යයෙන් දෙයියෝ ඉන්නේ කොහෙද කියලා? දෙයියෝ ඉන්නේ විමානේ. දෙව් විමානේ. දිව්‍ය ලෝක. නෑ හදවතේ. තව සමහරු කියනවා පටි දවසට පර්ස් එකෙත් ඉන්නවා කියලා. දෙයියෝ. ගෑනුවා කියන්නේ. එදාට මාත්‍යට ඇත්තටම දෙයියට වගේ තමයි සලකන්නේ. මොකද පටි දවසට දෙයියා ඉන්නේ පර්ස් එකේ. මාත්‍යට දෙයියවට වගේ සලකනවා. සති දෙකක් යනකොට ඒ දෙයියම තමයි බයියා වෙන්නේ. ඒක ඉතින් මහත්තුරුන්ගේ වැරද්ද නෝන්ලගේ වැරද්ද නෙමෙයි මහත්තුරුන්ගේ වැරද්ද. අපි බලමු දෙයියෝ කොහෙද ඉන්නේ කියලා මේ විශ්ව සුන්දරී වේදිකා නාට්‍යයේ සී ෂයින් සමග කියවෙන්න මාර්ග පලච්චියේ